ආයිබෝවන්. ඉතින් අද අපි කතා කරන්න යන්නේ Excel වල තියෙන හරිම වැදගත්. ඇත්තටම අපේ ස්ප්‍රෙඩ්ෂීට්ස් වලට මොලයක් දෙන්න පුළුවන් ෆන්ක්ෂන් එකක් ගැන. ඒ තමයි I ෆන්ක්ෂන් එක. හරිනම් අපි බලමු මේක හරියටම මොකක්ද කොහොමද වැඩ කරන්නේ කියලා. හිතන්නකො මෙහෙම අපි බිල්පත් එක්ක වැඩ කරනකොට සමහර වෙලාවට එක එක අගයන් වලට වට්ටම් දෙන්න වෙනවා. යම්කිසි මුදලක් පහ වුණාම ඕටෝ මම ඩිස්කවුන්ට් එකක් වැටෙනවා නම් කොච්චර ලේසිද? අන්නේ ප්‍රශ්නෙට ඒ අභියෝගයට තියෙන නියම විසඳුම තමයි I ෆන්ක්ෂන් එක. හරි. එහෙනම් අපි මුලින්ම පටන් ගමු සරලම IF ෆෝමියුලා එකෙන්. මේක තමයි ඇත්තටම Excel වලට තනියම තීරණ ගන්න උගන්වන පළවෙනි පියවර. හොඳයි. සරලවම කිව්වොත් මේ IF ෆන්ක්ෂන් එක කියන්නේ හරියට ගේට්ටුවක් ළඟ ඉන්න මුරකරුවෙක් වගේ. එයාට කන්ඩිෂන් එකක් දීලා තියෙනවා. එන දත්ත ඒ කන්ඩිෂන් එකට ගැලපෙනවා නම් එයා එක දොරක් අරිනවා. ගැලපෙන්නේ නැත්නම් අනිත් දොර හරිනවා. ඒ කියන්නේ ඔව් නම් එක දෙයක්, නෑ නම් තව දෙයක්. හරිම සරලයි. හරි. ඕනෑම IF ෆෝමියුලා එකක ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. පළවෙනි එක logical test. මේක තමයි අපි Excel එකෙන් අහන ප්‍රශ්නය. උදාහරණයක් විදිහට A2 සෙල් එකේ තියෙන අගය 10000ට වඩා වැඩිද එහෙම නැත්නම් සමානද කියන එක. දෙවෙනි කොටස තමයි value if true. ඒ කියන්නේ අර ප්‍රශ්නෙට උත්තරේ ඔව් නම් මොකද වෙන්න ඕන කියන එක. මෙතනදී අපි කියනවා එහෙමනම් 10ක් ඩිස්කවුන්ට් එකක් දෙන්න කියලා. අන්තිම කොටස තමයි value if false. ඒ කියන්නේ උත්තරේ නෑ නම් මොකද කරන්න කියන එක. අපි මෙතනදී කියනවා එහෙනම් කිසිම වෙනසක් කරන්න එපා මුල් අගයම තියන්න කියලා. ඔන්න ඕකයි සම්පූර්ණ කතාව. ඔන්න බලන්න දැන් මේක ක්‍රියාත්මක වෙන විදිය. පළවෙනි අගය රුපියල් 8000ක්. ඒක 10000ට අඩුයිනේ. ඉතින් ෆෝමියුලා එකක ඒ විදියටම තියෙනවා. වෙනසක් නැහැ. හැබැයි ඊළඟ අගය 12000ක්. ඒක 10000ට වැඩි. එතකොටම ෆෝමියුලා එක 10 දක ඩිස්කවුන්ට් එකක් ගණනය කරලා 10800 කියලා අගය දෙනවා. 20000ටත් වෙන්නේ ඒකමයි. ඔටෝමම 10ට 1000 වෙනවා. වැඩේ කොච්චර ලේසිද බලන්න. හරි. සරල IF එක දැන් පැහැදිලි. ඒත් අපිට කොන්දේසියකට වඩා චෙක් කරන්න ඕනොත් හිතන්නකෝ ඩිස්කවුන්ට් ලෙවල් 2-3ක් තියනවා කියලා. අන්න එතනදි තමයි අපිට nested IF කියන ටිකක් විතර දියුණු හැබැයි හරිම ප්‍රයෝජනවත් ෆෝමියුලා එක ඕන වෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ මෙතන. අපිට 10000ට වැඩි අයට 10 සතාංශයයි හැබැයි 20000ටත් වැඩි අයට 15 සතාංශක ඩිස්කවුන්ට් එකකුයි දෙන්න ඕනොත් අන්න එතනදී සරල if ෆන්ක්ෂන් එක මදි වෙනවා. එක ප්‍රශ්නයක් විතරයකට අහන්න පුළුවන්. මෙන්න මේ වගේ වෙලාවකදී තමයි nested IF එක අපේ උදව්වට එන්නේ. nested IF කියන්නේ නමින්ම තේරෙනවා වගේ එක IF ෆෝමියුලා එකක් තව IF ෆෝමියුලා එකක් ඇතුළට දාන එක. ඒ කියන්නේ එකක් ඇතුළේ තව එකක්. හරියට ලුණු ගෙඩියක පොතු වගේ. Excel මුලින්ම පළවෙනි ප්‍රශ්නය අහනවා. ඒකට උත්තරේ හරි ගියේ නැත්නම් ඊළඟට දෙවෙනි ප්‍රශ්නය අහනවා. එහෙමයි ඒක වැඩ කරන්නේ. හොඳයි. බලමු nested IF එකක හිතන විදිය. Excel මුලින්ම බලනවා මේ අගේ 20000ට වඩා වැඩිද කියලා. උත්තරේ ඔව් නම් හරි. 15% එක ඩිස්කවුන්ට් එක දෙනවා වැඩ ඉවරයි. එතනින් එහාට චෙක් කරන්නේ නැහැ. හැබැයි උත්තරේ නෑ නම් එතකොට තමයි දෙවෙනි ප්‍රශ්නට යන්නේ. හරි. එහෙනම් මෙයාගේ 10000ට වඩා වැඩිද කියලා අහනවා. ඒකට උත්තරේ ඔව් නම් 10% එක ඩිස්කවුන්ට් එක දීලා වැඩේ නවත්තනවා. දැන් ඒ දෙකටම උත්තරේ නෑ නම් විතරයි කිසිම ඩිස්කවුන්ට් එකක් නොදී මුලගෙම තියන්නේ. අන්නේ පිළිවෙල හරිම වැදගත්. ඔන්න බලන්න දැන් ෆෝමියුලා දෙකේ වෙනස. වම් පැත්තේ තියෙන්නේ අපේ සරල IF එක, දකුණු පැත්තේ තියෙන්නේ nested IF එක. පැහැදිලිවම පේනවා නේද? අර සරල IF එකේ value if false තිබුණ තැනට, ඒ කියන්නේ කොන්දේසිය වැරදුනොත් මොකද කරන්න කියන තැනට අපි අලුතෙන්ම තව IF ෆෝමියුලා එකක් ඇතුළත් කරලා. අන්න එහෙමයි මේක ගොඩනගෙන්නේ. හරි. අපි මෙච්චර වෙලා කතා කළේ ඉලක්කම් ගැන ඩිස්කවුන්ට්ස් ගැන. ඒත් IF ෆන්ක්ෂන් එකේ බලය එතනින් නවතින්නේ නැහැ. අපිට පුළුවන් මේක පාවිච්චි කරලා දත්තවලට නම් දෙන්න, කාණ්ඩවලට වෙන් කරන්න, ඒ කියන්නේ ටෙක්ස්ට් එක වැඩ කරන්න. බලමු ඒක කරන්නේ කොහොමද කියලා. මේක ඇත්තටම හරිම ප්‍රයෝජනවත් දෙයක්. IF ෆන්ක්ෂන් එක කියන්නේ කැල්කියුලේටර් එකක් විතරක් නෙමෙයි. ඒකෙන් පුරුවන් අපේ data වලට ලේබල් අලවන්න. හිතන්නකෝ හොඳයි, සාමාන්‍යයි, දුර්වලයි කියලා ශ්‍රේණිගත කරන්න. එහෙම නැත්නම් high priority, low priority කියලා වෙන් කරන්න. මේකෙන් data analysis කරන එක හරිම පහසු වෙනවා. මෙන්න නියම උදාහරණයක්. SBDDF. ඒ කියන්නේ සම්පත් බන්දාර ඩිජිටල් ඩොනේෂන් ෆවුන්ඩේෂන් එකේ පරිත්‍යාගශීලීන්ව අපි කාණ්ඩ 3කට වෙන් කරන්නයි යන්නේ. රුපියල් 50000ට වඩා වැඩිපුර පරිත්‍යාග කරපු අයට ගෝල්ඩ් කියලත්, 25000ට වඩා වැඩි අයට සිල්වර් කියලත්, ඊට අඩු අයට බ්‍රෝන්ස් කියලත් ලේබල් එකක් දෙන්න ඕන. බලන්නකෝ අපි මේක IF වලින් කරන හැටි. ඔන්න බලන්න ප්‍රතිඵලය.
පියල් පෙරේරා රුපියල් 60000ක් පරිත්‍යාග කරලා ඉතින් ෆෝමියුලා එක එයාට ගෝල්ඩ් කියන කැටගරි එක දීලා තියෙනවා. නිමල් සිල්වා 30000ක් එයාට සිල්වර් ලැබිලා. සුනිල් ශාන්ත 15000යි එයා බ්‍රෝන්ස් කැටගරි එකට වැටිලා. මේ හැමදේම උනේ ඕටෝම අපිට එකිනෙක බල බල ටයිප් කරන්න ඕන උනේ නැහැ. හොඳයි. එහෙනම් අපි මේ කතා කරපු හැමදේම එකට එකතු කරලා ප්‍රධාන කරුණු ටික ඉක්මනට මතක් කරගමු. මතක තියාගන්න ඕන ප්‍රධානම දේවල් තමයි මේ. 1. සරල IF ෆන්ක්ෂන් එකෙන් එක කොන්දේසියක් මත පදනම්ව තීරණ ගන්න පුළුවන්. 2. nested IF වලින් කොන්දේසි ගණනාවක් එකට පස්සේ එකක් පරීක්ෂා කරලා සංකීර්ණ තීරණ ගන්න පුළුවන්. 3. මේක ඉලක්කම් වලට විතරක් නෙමෙයි ටෙක්ස්ට් ඒ කියන්නේ වචන වලින් ලේබල් කරන්න පාවිච්චි කරන්න පුළුවන්. ඇත්තටම මේ IF කියන්නේ තමන්ගේ ස්ප්‍රෙඩ්ෂීට් එක ස්මාර්ට් ඒ කියන්නේ බුද්ධිමත් කරගන්න තියෙන අත්‍යවශ්‍යම ටූල් එකක්. එන් මේ හැමදේම එක්ක අවසාන වශයෙන් හිතන්නට දෙයක් ඉතුරු වෙනවා. තමන්ගේ දෛනික වැඩ කටයුතු වලදී Excel එක කරන වැඩවලදී මේ IF ෆන්ක්ෂන් එක පාවිච්චි කරලා වෙලාව ඉතුරු කරගන්න, වැඩ පහසු කරගන්න සහ තීරණ ගැනීමේ ක්‍රියාවලිය ස්වයංක්‍රීය කරන්න පුරුවන් වෙන්නේ කොයි වගේ තැන්වලදී? Don't forget to subscribe.